මෙහෙම කරොත් හරියනවා. මේක තමයි ක්‍රමේ. ඔයා මෙහෙම ගියොත් මං ඉන්න තැනට එන්න පුළුවන්. බලන්න මං ඉන්න තැන ඔය වගේ කියනවා. මේ විදිහට තමයි කරන්න ඕන. ඕක එපා, මේක එපා. නේ. ඔයගොල්ලෝ මේ ජීවිත කාලය තුල වැඩිම අහලා තියෙන වචන මොකක්ද කියලා බලන්න. එපා. එපා. කොහොමද මොකක්ද කරන්නේ? කරන්න බෑ. කොන්ද කරලා තියෙන්නේ. එපා. බයයි. මේ කරන එක වරදීද දන්නේ නැහැ. ඊළඟට බෑ. බලන්න බෑ. ඉතින් උන් කොහෙද මොකක්ද කරන්නේ? උන් කවුරු හරි කියන කම බලන් ඉන්නවා. අද වෙනකොට දැකලා තියෙනවා මේ වැඩි හිටියෝ කියන උන් කියන ඒවා කරුණු නෙමෙයි. ඒ නිසා මුන් කියන ඒවා අහලා වැඩක් නැහැ. මුන් බයිලා ගහන්නේ. එතනට ඔළුව හැදිච්ච තරුණ පරම්පරාවක් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපි කරපු හානිය තමයි උඹලගේ මතු පිටින් මේ යන්නේ. ලංකාවේ අවුරුදු 30 වෙනකම් මෙඩිකල් ෆැකල්ටි එක කටපාඩම් කරනවා. පොත් කටපාඩම් කරනවා. වෙනකට අවුරුදු 21 කට ඩිග්‍රී අරගෙන රස්සාවක. ඒක ලියලා අවුරුදු 30 විතර කතාබ වෙන ගන්නවා. දැන් ඊට පස්සේ වෙඩින් එක ගන්න ණය වෙනවා 100 ගන්නට. ඊට පස්සේ ණය ගෙවා ගන්න ඕන. ඊළඟ වාහනයක් ණයට ගන්නවා. ගියක් ණයට ගන්නවා. ජීවිතේ ඉවරයි ණය ගෙවන්න. හරි. ඇත්තටම කියනවා නම් අන්තවල ඉන්නවට වඩා මධ්‍යම ප්‍රතිපදාව තමයි ස්ථායි. මැද ඉන්න එක. ඒ කියන්නේ මොනවා වුණත් යන්න පාරක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමදේම ගන්න ඕන එහෙම මධ්‍යස්තව. ඒ කියන්නේ අපිට හරියන එකදී අපි ඕනකට වඩා සතුටු වෙන්න හොඳත් නැහැ. වරදිනකොට ඕනකට වඩා දුක් වෙන්න හොඳත් නැහැ. දැන් මම ওই කාරණාව කියනකොට මට මේ පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕන. ඇත්තට මේක මට දැනගන්න ඕන දෙයක්. ඔය දැන් මට ලංකාව ඇතුලේ කතා කරන්න මිනිස්සු ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒක කියන්න ඕන. එහෙම කතා කරන මගේ ඉනර් සර්කල් එකේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා. අපි වෙන කාරණා ගැන කතා කරන්නේ. විෂය කියන එක වෙන පොඩි දෙයක් නේ. ඒතර මේ ළඟදී දවසක මම රසණීප වෙලා ගිය සතේ ඉන්නකොට, ගෙදරට වෙලා ඉන්නකොට මගේ වගේ සහුරු දෙක් කතා කළා. අපි ඔය යම් දේවල් ගැන කතා කරනකොට ඌ මට කියපු එක කාරණාවක් තමයි. දැන් ඔය සර් කියන සමහර දේවල් තියෙන්නේ. ඒ කියන ඒවා සර් කියලා ඉවර වෙලා වෙන කාලයක් ගන්නවලු ඊළඟ එක කියන්නේ. සමාජයෙන් හරි කියන අය ඒකට එච්චර ප්‍රතිචාර දක්වන්නේ නැතිකොට අල්ලා දාලා නිකන් ඉන්නවා. මම කෝ ඉතින් ඌ එහෙම තමයි. මට වැඩක් නැත්තම් ඉතින් මං කියන එක වැඩක් නැත්තම් මට වෙයික වැඩක් තියෙන එක වෙන කතාවක්. අනිත් උන්ට වැඩක් නැත්තම් මට අදාළ නැහැනේ. ඒතර මම කියන්නේ නැහැ. හැබැයි එතකොට ඌ මෙහෙම එකක් කිව්වා. ලංකාව ඇතුලේ සර් හිතනවාද ඔය දැන් මම මේ කියන එක වුණත් වෙන එකෙක් අහනකොට ඔන්න දැන් උඹලම හිතනවා ඇති මූ බයිලා ගහන්න පටන් ගන්නවා කියලා. ඔය වචනේනේ කියන්නේ. අනේ දැන් බයිලා ගහන්න පටන් ගන්නවා. මම බයිලා ගහන්නේ ඕන තැනක මම කියනවා මම කිසිම වෙලාවක ඕපදූප කතා කරන්නේ නැහැ. කතා කරලා තියෙනවද කවදාවත්? නැහැ. කතා කරන්නේ නැහැ. නිකන් තේරුමක් නැති ඕපදූප කතා කරන්නේ නැහැ. තේරුමක් නැති මොටිවේෂන් දෙන්නෙත් නැහැ. මොටිවේෂන් කියන්නේ ඒක අර හැමදාම තෙල් ගහනවා වගේ බූස්ට් කර කර ඉන්න ඕන. ඒක වෙන එක. ඒක නෙමෙයි මේ. හරි. ඔය බයිලා කතාව මිනිස්සුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ මම හිතාගෙන හිටියේ ලංකාව මේක අහන්නේ නැත්තේ මිනිහෙක්ට මොන හරි දෙයක් කියන්නේ හෙන සෙල්ලම් ගොඩක් දාන්න එපා. මං හිතන් හිටියේ මේ උඹලගේ කාලයක් එක්ක දැන් තාක්ෂණයේ දියුණු වෙලා මුම් මේ ටීවී බලලා අරවා බලලා මේවා බලලා බලන්න විතරයි පුරුදු. අහන්න පුරුදු නෑ, කියවන්න පුරුදු නෑ කියන තැන. ඒතර අර මිනිස්සයා මට කියපු එකක් තමයි නෑ සර් ඒක නෙමෙයි හේතුව. මුන්ට අහලා එපා වෙලා තියෙන්නේ. හරිද ඒක? බොහෝ දේවල් අහලා එපා වෙලා තියෙන්නේ. අහලා වැඩි වෙලා. මම හිතන එක හරි කියලා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් මට තේරුම් ගත්ත දේ. ඔයාලා පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලන්ට ගෙදර අම්මා තාත්තගෙන් ඊළඟට නැන්ද මාමගෙන් අහල පහල ඉන්න වැඩිහිටියන්ගෙන් පන්සලේ හාමුදුරුවන්ගේ පල්ලියේ ෆාදර් නැත්නම් වෙන ආගමික පූජකයෙක් නැත්නම් ඔය වැදගත් කියන මිනිස්සුන්ගෙන් හැමදාම උපදෙස් ලැබිලා තිනවා. මෙහෙම කරන්න කරොත් හරියනවා. මේක තමයි ක්‍රමේ. ඔයා මෙහෙම ගියොත් මං ඉන්න තැනට එන්න පුළුවන්. බලන්න මං ඉන්න තැන ওই වගේ ඒවා කියනවා. මේ විදිහට තමයි කරන්න ඕන. ඕකේ එපා, මේකේ එපා. නේ. ඔයගොල්ලෝ මේ ජීවිත කාලය තුල වැඩියෙන්ම අහලා තියෙන වචනේ මොකක්ද කියලා බලන්න. එපා. ඉතින් උඹලා ජීවිත කාලය තුල වැඩියෙන්ම එපා කියන වචනේ අහලා කොහොමද මම මොකක් හරි කරන්නේ? කරන්න බෑ. කොන්ද කඩලා තියෙන්නේ. එපා. බයයි. මේ කරන එක වරදීද දන්නේ නැහැ. ඊළඟට බෑ. උඹලට බෑ. එපා අනිත් එක තමයි උඹලට බෑ. ඒ කරලා ඉවරලා කියනවා රට හැදෙන්නේ නැහැලු. හැදෙන්නේ කොහොමද? තරුණ පරම්පරාවට එපා කියනවා, බෑ කියනවා. ඉතින් උන් කොහෙද මොකක්වත් කරන්නේ? උන් කවුරු හරි කියනකම් බලන් ඉන්නවා. මේක මහා අවුලා. ඊළඟ දේ. ඔය උපදෙස් දෙනේ උන්ගේම හැටි ස්වරූපේ උඹලා බලාගෙන ඉන්නවා.
එතන අරු කියපුවා නෙමෙයි කරන්නේ සම්පූර්ණ වෙන එකක් කරන්නේ. මේක ඔයගොල්ලන්ට බහතෝරන වයසේ සිට දිගටම දැනිලා අද වෙනකොට දැකලා තියෙනවා මේ වැඩි හිටියෝ කියනුන් කියන ඒවා කරුණුන් නෙමෙයි. ඒ නිසා මුන් කියන ඒවා අහලා වැඩක් නැහැ. මුන් බයිලා ගහන්නේ. එතනට ඔළුව හැදිච්ච තරුණ පරම්පරාවක් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. මේක තමයි මම හිතන විදිහට ලංකාවේ තියෙන ලොකුම අවුල. මොකද්ද? තරුණයන්ගේ හෝ මේ මැද පරම්පරාවේ කාගේවත් වරදක් නැහැ. තියෙන්නෙම අපි වගේ නාකින්ගේ වරදක්. අපි කරපු හානිය තමයි උඹලගේ මතු පිටින් මේ යන්නේ. අපි කරපු හානිය. මට නම් තේරෙන්නේ එහෙම එකක්. මං හිතනවා මේ කතාව ඇත්ත වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔතනින් මේ රටේ යම් තැනක් අල්ලගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. ලෝකෙ දියුණුවයි කියන රටවල් වල අවුරුදු 20 සිට 30 දක්වා මිනිස්සුන්ගෙන් තමයි හැමතිස්සෙම රටේ දියුණුවට ඕන කරන හැමදේම ගන්නෙ. ඔයාලා බලන්න ලෝකෙ දියුණුවයි එච්ච රටවල් වල හිටපු අතිශය ප්‍රබල විද්‍යාඥයෝ අවුරුදු 30ට කලින් තමයි හොයාගන්න තියෙන හැමදේම හොයාගත්තේ. ඊළඟට ශ්‍රම බලකායක් විදියට අලුත් දේවල් හොයන්න පාවිච්චි කරන්නේ අවුරුදු 20 සිට 30 දක්වා පිරිස. ලංකාවේ අවුරුදු 30 වෙනකන් ඌ මෙඩිකල් ෆැකල්ටි එක කටපාඩම් කරනවා. පොත් කටපාඩම් කරනවා. වෙන රටක අවුරුදු 21 දී උට ඩිග්‍රී අරගෙන ඌ රස්සාවක. අපේ උන් තාම A level කරනවා. වෘත්තීය ශිෂ්‍යයෝ රස්සාවට ඉගෙන ගන්නවා. ඒ කරලා ඉවරලා අවුරුදු 30 විතර කසාද බැඳ ගන්නවා. දැන් ඊට පස්සේ වෙඩින් එක ගන්න ණය වෙනවා 100 ගානට. ඊට පස්සේ ණය ගෙවා ගන්න ඕන. ඊළඟට වාහනයක් ණයට ගන්නවා. ගෙයක් ණයට ගන්නවා. ජීවිතේ ඉවරයි ණය ගෙවන්න. උන් විඳපු ජීවිතයක් නැහැ. හැමදාම විඳිනවා. මොනවද? දුක. අනාගතේ තොපිට ලැබෙනවාය කියාගෙන හිතාගෙන ඉන්න සැපක් වෙනුවෙන් වර්තමානයේ තියෙන සැප විනාශ කරගෙන සැපසේ දුක විඳින જાතියක් එක්ක අපි ඉන්නේ. දුක විඳින අම්මට මර දුක. මේ දුක වින්දාම අනාගතේ මට සැප කියලා අම්මට විඳිමු දුක කියලා අන්න දුක විඳිනවා. දැන් මොකද්ද අපේ ස්ලෝගන් එක? විඳිමු දුක. මේක හිතලා බලන්න. සැප තියෙන්නේ මේ මොහොතේ. හරි? ඉගෙන ගන්න එක ආතල් එකේ කරපල්ලා. එච්චරයි. මම උගන්නන එක කරන්නේ ආතල් එකට. සිරාවට කියන්නේ. මම උගන්නන එක කරන්නේ ආතල් එකට. උගන්නනකොට මට ආතල් නැත්තම් මම උගන්නන එක නතර කරනවා. ඕන දෙයක් එහෙමයි. ජීවත් වෙනකොටත් මට ආතල් නැත්තම් මම ජීවිතේ නතර කළා දානවා. වැඩක් නැහැ. හරි.